අපරිසායාඥා කළ මැනව වේද වේද කාර්යයන් කීකරවීමට පමුණුවන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව මිසදිටුවන්ගේ දුෂ්ට අභිප්‍රායවල් නටබුන් කරන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව පෞකාරයන්ගේ නපුරු සිතුවිලි ශුන්‍ය කරන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව අවිශ්වාසකම නැමැති ගණාන්ධකාරය දුරලන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව සිත් චංචල වූ ක්‍රිස්තියාන්ට සැනසීම සහ සම්පූර්ණ ජයත් කර දෙන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව පාපිෂ්ඨයන්ගේ ආත්ම රෝගවලට ආරෝග්‍ය වන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව ධර්මිෂ්ඨයන්ගේ වැඩි වර්ධනය වීමට ආධාරය වන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව අසරණ වූවන්ට සරණය වන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව පීඩා විඳින්නන්ට සැනසෙල්ල වන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව සමස්තයන්ට වරප්‍රසාද ලැබීමට මාර්ගය වන්නා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව සියලු අනතුරු වලින් අප ගලවා ගන්නට කරුණා කළා වූ ජපමාල රාජේශ්වරියනි අපරිසායාඥා කළ මැනව සදාකාලික විපතට පත් නොවන පිණිස අපට පිට වෙනවා සොඳේ යක්ෂ මායම් වලින් ආදුරු පරීක්ෂාවෙන් නොරවැටෙන පිණිස අපට පිට වෙනවා සොඳේ මුල් ලකුණ සතම අපහෘදයන්ගෙන් උදුරා දමන පිණිස අපට පිට වෙනවා සොඳේ සියලු පාප වලින් වැළකී සිටින පිණිස අපට පිට වෙනවා සොඳේ සියලු නපුරෙන් ගැලවෙන පිණිස අපට පිට වෙනවා සොඳේ සැබෑ බහැපත් කමින් හා යටත් කමින් පවතින පිණිස අපට පිට වෙනවා සොඳේ ඒකාන්ත විශ්වාසයෙන් හා භක්ති ප්‍රේමයෙන් උන් කල්යවන පිණිස අපට පිට වෙනවා සොඳේ පරහට දයාවෙන් යුක්තව නිරතුරුවම පවතින පිණිස අපට පිට වෙනවා සොඳේ අපේ සියලු අමාරුකම් ඉවසීමෙන් දරා ගන්නා පිණිස අපට පිට වෙනවා සොඳේ ලෞකික නිරාර්ථක සියල්ල හෙලා දකින පිණිස අපට පිට වෙනවා සොඳේ ලෝකයාගේ විනිශ්චයන් නොසලකා සිටින පිණිස අපට පිට වෙනවා සොඳේ සියලු ලැජ්ජා සහිත සිතිවිලි වචන ක්‍රියා බලක්වන පිණිස අපට පිට වෙනවා සොඳේ සියල්ලන්ගේ ආත්ම ගැලවීමට ජීවිත සිතින් උත්සාහ කරන පිණිස අපට පිට වෙනවා සොඳේ ප්‍රේම
ප්‍රේමණීය මාතාවන් කොට නිතරම ඔබට ප්‍රේම කරන පිණිස නොකඩවා ඔබගේ අඩිපාරේ ගමන් කරන පිණිස නසිනතුරා පව්වලකා ධර්මයෙහි දියුණු වෙන පිණිස ඔබගේ නිර්මල පිළිසිඳීමත් විසුද්ධ පවිත්‍ර වීමත් බලා අපට පිට වෙනවා සොඳේ ඔබගේ මහත් වූ ආනන්දවල් බලා අපට පිට වෙනවා සොඳේ ඔබගේ අති රෞද්‍ර වූ වික්ෂෝපවල් බලා අපට පිට වෙනවා සොඳේ ඔබගේ විස්මයපත් වූ මොක්ෂ සම්පූර්ණකම බලා අපට පිට වෙනවා සොඳේ ඔබගේ ශ්‍රී කුමාරයාණන්ගේ දුක් ප්‍රාප්තිය බලා අපට පිට වෙනවා සොඳේ උන්වහන්සේගේ අති අනර්ග වූ ශ්‍රී රුධිරය බලා අපට පිට වෙනවා සොඳේ උන්වහන්සේගේ අති බර වූ කුරුසිය බලා අපට පිට වෙනවා සොඳේ උන්වහන්සේගේ ශ්‍රීවන කැලැල් පහ බලා අපට පිට වෙනවා සොඳේ උන්වහන්සේගේ මහිම උත්ථානයත් විස්මයපත් වූ අහස් නැගීමත් බලා අපට පිට වෙනවා සොඳේ ඔබගේ අති සුද්ධ වූ ජපමාල භක්තිය මුළු ලෝකෙහි පතර වෙන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව ජපමාල ධානයේ සෑම පවුල් සෑම දිනවල පවත්වන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව ජපමාල සමාගම්කාර වූ සහෝදර සහෝදරියන්ට ඔබගේ විශේෂ කරුණාව ලැබෙන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව සුද්ධෝත්තම පියතුමන්ට ඔබගේ මහත් වූ පිහිටාධාරය ලැබෙන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව සුද්ධ වූ සභාව මුළු ලෝකෙහි දියුණු වෙන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව සුද්ධිකාගෙන ස්ථානයේ ආත්මයන් විඳින වේදනාවලින් මිදීම ලබන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව මරණයෙන් පසු නුපමා මොක්ෂ දර්ශනය අපට ලැබෙන සැටියට ඔබට කරන ආඥා සවදාල මැනව ලෝක පාපවලන දේවාජ බාලක වූ ජේසුනි අපට ක්ෂමා කර මැනව ස්වාමිනී ලෝක පාපවලන දේවාජ බාලක වූ ජේසුනි අපේ ප්‍රාර්ථනා සවදාල මැනව ස්වාමිනී ලෝක පාපවලන දේවාජ බාලක වූ ජේසුනි අපට දයා කර මැනව ස්වාමිනී
සෙවන ඔබේ පියන අප ගමට අප රකිනා අම්මා ඔබයි. සලු සෙවන ඔබේ පියන අප ගමට අප රකිනා අම්මා ඔබයි. ජපමාල රැජින ඔබයි. ජපමාල රැජින ඔබයි. මග පෙරගස්වා කිතු දගනන්වා සවිමත් කරනු මැද ජපමාල රාජිනියේ ශ්‍රී ලංකා රාජිනියේ සලු සෙවන ඔබේ පියන අප ගමට අප රකිනා අම්මා ඔබයි. සලු සෙවන ඔබේ පියන අප ගමට අප රකිනා අම්මා ඔබයි. ජපමාල රැජින ඔබයි. ජපමාල රැජින ඔබයි. ජපමාල රැජින ඔබයි. ජපමාල රැජින ඔබයි. ක්‍රිස්තුතුමන්ගේ වාග්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස ශුද්ධෝ ජපමාල රාජේශ්වරියනි අප නිසා යාඥා කර මැනව. යාඥා කරම්හ. මහෝත්තම වූ දෙවී පියාණනි, ඔබගේ ශ්‍රී කුමාරයාණෝ තමන් වහන්සේගේ ජීවිතය හා මරණයද මලවුන්ගෙන් උත්ථාන වීමද කරුණු කොටගෙන නිත්‍ය ජීවිතයේ විපාකය අපට සම්පාදනය කර දුන්සේක් වේද. උන්වහන්සේගේ භාග්‍යවන්ත මාතා වූ කන්‍ය මරිය තුමියගේ අතිශුද්ධ වූ ජපමාලයේ අභිරහස් භාවනා කිරීමෙන් සහ එහි අන්තර්ගත කර තිබෙන ලෙසට ධර්ම ගුණ ක්‍රියානුසාර කර නහිනතුරු ඒවාත් නොහැර විශ්වාස පක්ෂව පවතින්නටත් මෝක්ෂ සුගතිය ලබා ගන්නටත් අපට වරන් ලබා දෙනවා සොඳේ. මේ කී දේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි දැන් සන්ධ්‍යා මෙහෙය ආරම්භ කරන්නට හැඳින්වීමට සවන් දෙමු. අද ශුද්ධෝ ජපමාල දෙව්මව්ගේ දේවස්ථානයේ 158 වන වාර්ෂික මාංගල්‍ය සූදානම් වීම සඳහා පියවරෙන් පියවර සප්‍රසාදයේ නවෝදයක් කරා ගමන් කළ අපි අද දින අපගේ සන්ධ්‍යා මෙහෙය සඳහා එක්රැස් වී සිටින්නේ හදපිරි සතුටෙන් හා භක්තියෙනි. අන්තිම රාත්‍රී භෝජනයේදී කිතු සමිඳුන්
ස්ථාපිත කළ දිව්‍ය සප්‍රසාදය අපේ සදාතනික භෝජනය වන්නේය. මෙම භෝජනය වන්දන අයට සදාතනික ජීවිතය උරුම වන බව සම්විධායන් වහන්සේ වදාළ බව සඳහන්ය. සප්‍රසාද කාණ්ඩුව මතට වැඩම කරවන ජීවමාන ක්‍රිස් සමිඳුන් හට අප ගෞරවයෙන් නමස්කාර කරමු. එතුමන්ගේ ආශිර්වාදයෙන් යහපත් හා ආදර්ශමත් දිව්‍යපේතක් ගත කිරීමට පිහිට පතමු. එතුමන් විශ්වාස නොකරන අය තුළ විශ්වාසය හා බය භක්තිය ඇතිවීමටත් අපගේ හෙට දින පවත්වන මාංගල්‍ය කටයුතු සාර්ථක වීමටත් අවසි වරම් යදමින් මෙම සැදෑ යාම ඇදුමට බැති සිතින් සහභාගී වෙමු. ගන්නේ තුතු ගොසදී දෙවියන් ඔබගේ අපට ඉහළ වැජමැතියේ සමිදරුවානෝ දියට සුදුසු තරම් දෙවි වහන්සේ මුළු ලොවටම මේ සුරිදු එකනා බල්ලෝ සියල් ජනයනී තොපදී දෙවිදු වඩින්නේ නගා ඔහොයියා හඬන අත්පොල සන්දෙව් රජුනට දෙවිදු වඩින්නේ නැලෙස රජයන් දීල කෙරෙව්වෝ විදෙසිදනන් අප පාමුල ඔබා නැමෙව්වෝ උරුම කොටස විසින් අපට පෙසසාගත්තු ජගෝමු පෙළ නම පියකර කෙරේ පැහැදුණෝ සියල් ජනයනී තොපදී දෙවිදු වඩින්නේ නගා ඔහොයියා හඬන අත්පොල සන්දෙව් රජුනට දෙවිදු වඩින්නේ සියල් ඔබේ රජ්ජුරුවෝ පරම දෙවිසුරෝ එක නිනාද හඬනන්වා ගයා පසසගී ජනයනී තොපගේ දෙවිදු වඩින්නේ නගා ඔහොයියා
හඬද අත් පොළසන් දෙව් රජුට දෙවිදු වඩින්නේ සියල් ජනයනි තොපද දෙවිදු වඩින්නේ නගා ඔහොයා හඬද අත් පොළසන් දෙව් රජුට දෙවිදු වඩින්නේ දෙවියනි මාගේ ආධාරයට වැඩිය මැනව ස්වාමී මට පිළිවෙලට පිස පරිණම් පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනා රීත්වේක දේවෝත්තමයන්න් වහන්සේට සෝස්ත්‍ර වේවා ආදිවාක් මේ දැනුත් සදහටා අනන්ත කාලේ රීත් වේවා ආමේන් අපි සියලු දෙනාම වාඩි වෙමු. ප්‍රේමවන්තේනි මේ සන්ධ්‍යාවේ තෙහෙලි ගී තුලින් දෙවි සමිඳුන් පසසන්නට අපි සූදානම් වෙමු. දැන් අපි පළමු තෙහෙලි ගීයේ හැඳින්වීමට සම්බන්ධ වෙමු. අප විපතට පත්වන සෑම මොහොතකම දෙවිදුන් අප පිහිටට එන බව මෙම ගීතිකාවෙන් පැවසේ. සියල්ලම අපට අහිමි වුවත් සමිදානන් අප අත් නොහරින සේක. අප දැහැමි මගේ ගමන් කිරීමටද කිසිදු පිළිසරණක් නොමැති අපගේ එකම පිළිසරණ වන අප සමිදානන් වහන්සේට අප සමග විසීමට ආරාධනා කරමින් මෙම ගීයට සහභාගී වෙමු. තේමාවදන ගාබ්‍රියෙල් දේවදූතයා මරියාවන්ට සුභාරංචිය ගෙනාවේය. එවිට ඇය සුදාත්මයන්ගේ අනුහසින් පිළිසිඳ ගත්තාය.
දෙවන තෙහෙලි ගීයේ හැඳින්වීමට අපි සම්බන්ධ වෙමු. අද දෙවන තෙලිහි ගීය ලෙස තෝරාගත් මෙම ශුද්ධ ලියවිලි ගීතය ශුද්ධෝ පාවුලතුමා කොරින්තිවරුන්ට යැවූ හසුන පාදක කොට ගත්තකි. කුමන පරිත්‍යාගයක් කළත් විශ්වාසය හා බලාපොරොත්තුව කොතෙක් තිබුණත් දිවස් වැකි දෙසුවත් ප්‍රේමය නොමැති විට එය නිෂ්ඵල බව මෙම ගීතයෙන් පැහැදිලි වේ. සහෝදර ප්‍රේමය තුලින් දේව ප්‍රේමය උදාවන හේයින් අපටද ප්‍රේමය තුල දෙවි ගෙවීමට හැකියාව අයිදිමින් මෙම ගීතයට සහභාගී වෙමු. ජේසුස් වහන්සේගේ මෑණියෝ කුරුසිය පාමුල සිටියාය.
දැන් අපි තෙවන තෙහෙලි ගීයේ හැඳින්වීමට සවන් දෙමු. මෙම ගීතය ගීතාවලියේ 45 වන ගීතිකාව පාදක කොටගෙන ගොඩනැගුණකි. මෙම ගීතයෙන් දෙවියන් වහන්සේගේ බල සම්පන්න බව මැනවින් ප්‍රකාශ වේ. අපි එතුමන් පැසසිය යුතුයි. නිරන්තරයෙන්ම එතුමන්ගේ බල මහිමය ප්‍රකාශ කරමින් අපද අපගේ විශ්වාසාවද පුද කරමින් මෙම තෙහෙලි ගීය ගායනා කරමු. අහෝ කන්‍ය මාතාවෙනි ප්‍රීති සන්තෝෂ වන්න ක්‍රිස්තුන් වහන්සේ සෝහනින් නැගිට වදාළ සේක. Deus, Deus, Deus,
වචනයට සවන් දීම සඳහා අපි සියලු දෙනාම දැන් නැගිට සිටිමු. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වචනය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔබ තුල ජීවනය නැත. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතන ජීවනය ඇත. මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නෙමි. මන්ද මාගේ මාංශය සැබෑ ආහාරය වේ, මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුල ජීවත් වන්නේය. මමද ඔහු තුල ජීවත් වන්නෙමි. සමිදානන් වහන්සේගේ ශ්‍රී සුභාරංචියයි. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. හැකියාව වාඩි වෙමු. ක්‍රිස්තු සමිදානන් තුල මාදර දූ දරුවෙනි, සහෝදර සහෝදරියනි, දේවස්ථානයක වාර්ෂික මංගල්‍යයක් කියලා කියන්නේ අපි සමිදානන් වහන්සේ වෙත විශේෂ ඇල්මකින්, විශේෂ යොමුවකින් උන්වහන්සේ වෙත ඇදී එන කාලයක්. අපේ ආත්මික සටනට දිරිය ශක්තිය ලබා ගන්නා කාලයක්. මා හිතනවා, මා විශ්වාස කරනවා ඔබ දින 9ක කාලයක් පුරා ඒ ආත්මික ශක්තිය, බලය සමිදානන් වහන්සේගේ ශ්‍රී වචනයෙන් සහ දිව්‍ය සප්‍රසාදීය සමිදානන් වහන්සේ තුලින් දේමාතන් වහන්සේගේ විශේෂ මැදිහත් කමින් අත්දකින්නට ඇති. අද අපි සංඝයක් හැටියට හෙට දින පවත්වන වාර්ෂික මංගල්‍යයට පෙර දින දේව වන්දනාවේ යාම යතුම සහ දිව්‍ය සප්‍රසාදීය ආශිර්වාදයට සම්බන්ධ වෙනවා. එනිසා මා අදහස් කළා මේ හලාවත රදගුරු පදවියට මේ වසර දිව්‍ය සප්‍රසාදීය නවෝදයක් බලාපොරොත්තුවේ ජනතාවක් හැටියට නම් කර තිබෙන නිසාම ඒ තේමාව ඔස්සේ ඔබත් සමග මෙනෙහි කිරීමකට ඇතුළු වන්න. දිව්‍ය සප්‍රසාදීය නවෝදයක් බලාපොරොත්තුවේ ජනතාවක්. A Eucharistic revival, a people of hope. නවෝදයක් කියලා කියන්නේ මොකක්ද? අලුතෙන්ම ඇති කරන දෙයක්ද? අලුතෙන්ම හඳුන්වා දෙන දෙයක්ද? ඒ වචනේ සමහර විට නොමග යවන සුළු අර්ථයක් බැලු බැල්මට මතු පිටින් පේන්න පුළුවන්. නවෝදයක්, රිවයිවල් කියලා කියන්නේ අලුතෙන්ම ඇති කරන දෙයක් නෙවෙයි. පවතින දේටම නැවත නැවත හැරී යමින්, පවතින මූලාශ්‍රයටම නැවත නැවත හැරී යමින්, එයින් බලයක්, ජීවයක් උකහාගෙන ගමනට ශක්තියක්, බලයක් ලබාගෙන ඉදිරියට යාමයි. කොහෙන්ද අපිට මේ බලය, ජීවනය රැගෙන එන්නේ? ඒ බලය, ජීවනය කොහෙන්ද ලැබෙන්නේ? දිව්‍ය සප්‍රසාදයේ තුලිනුයි. ඒ නිසායි දිව්‍ය සප්‍රසාදීය නවෝදයක් කියලා කියන්නේ. ඒක අපි අලුතෙන් ඇති කරන නවෝදයක් නෙමෙයි. සභාව වසර 2000ක් තිස්සේ දිව්‍ය සප්‍රසාදීය ජීවිතයක් ගත කරපු සභාවක්. දිව්‍ය සප්‍රසාද වහන්සේත් එක්ක ගැඹුරු බැඳීමක්, සම්බන්ධකමක් ඇතිව ජීවත් වුණු සභාවක්. නවෝදයක් අවශ්‍ය වෙන්නේ කලින් කලට ඒ ફોකස් එක, ඒ කේන්ද්‍රය,
ඒ මූලාශ්‍රයේ යොමුව මගහැරි වෙන වෙන දේවල් නිසා, පරීක්ෂාවන් නිසා, බාධාවන් සහ අභියෝග නිසා මේ විශ්වාසයේ ගමනෙන් අපි බැහැර වෙන විටයි නවෝදයක් අවශ්‍ය වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මේ අපි පසු කරමින් ඉන්න යුගය දිව්‍ය සප්‍රසාදීය කේන්ද්‍රීය අත්දැකීමෙන් අපි ටිකක් හෝ විතැන් වෙලා සිටිය යුතු තැන නැතිව සිටිනවාදෝ කියන ප්‍රශ්නයට පිළිතුරක් හැටියටයි මේ නවෝදය දිව්‍ය සප්‍රසාදීය නවෝදය කියන එක අපේ රදගුරු පදවිය තුල ඇති කරන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් ඒක හඳුන්වා දීලත් මාස ගණනාවක් පසු කරලා තියෙනවා අපි. ඒ වෙනුවෙන්ම අපි විශේෂ පියවරයන් කීපයක් රදගුරු පදවිය තුල අරගෙනක් තිබෙනවා. ඔබේ මේ සංඝය තුලත් එවැනි අත්දැකීම් ඔබ ලබන්නට ඇති. සභාව මුල් යුගයේ සිටම විශ්වාස කරපු සත්‍යතාවය දිව්‍ය සප්‍රසාදීය මූලාශ්‍රයෙන් හැම මොහොතකම අපි ජීවනයේ බලය ලබන්නට ඕන කියන එකයි. ඒ වගේම සභා ජීවිතයේ හැම සේවාවක්ම හැම තේවාවක්ම ඉලක්කගත වෙන්න ඕනේ ඒ දිව්‍ය සප්‍රසාදීය මස්තකය වෙතයි. ඒක හරියට වචනගත කරනවා දෙවන වතිකාන සමුළුව. ඒ නිසාම සභා ජීවිතයේ උල්පත සහ මස්තකය දිව්‍ය සප්‍රසාදයයි. සරලව කිව්වොත් උල්පත සහ මුදුන. එක පැත්තකින් අපි ජීවනයේ ලබන නිරන්තරයෙන්ම පැමිණිය යුතු උල්පත නැවත අපිව ප්‍රාණවත් කරන බල ගන්වන ශක්තිමත් කරන උල්පත දිව්‍ය සප්‍රසාදයයි දිව්‍ය පූජාවයි. ඒ වගේම සභාව තුල අපි කරන හැම මෙහෙවරක්ම හැම සේවාවක්ම ඒක භෞතික වේවා අධ්‍යාත්මික වේවා දයාවේ සේවාවක් වේවා සමාජ සේවාවක් වේවා එහින් මහිමයට මුදුනේ පත් වෙන්නේ දිව්‍ය සප්‍රසාදීය ස්වාමින් වහන්සේ. ඒ වෙතයි අපි යොමු වෙන්නේ. ඒ නිසා එක පැත්තකින් මේ උල්පතින් පානය කරන ගමම්ම ක්‍රිස්තියානිකාරයාගේ දැස් මේ මුදුන මස්තකයේ තුල මස්තකයේ මත වැඩ සිටින සමිදානන් වහන්සේ වෙත යොමු වෙන්නට ඕන. මේක හරියටම තේරුම් ගත්තොත් අපේ සංඝ මේ සංඝ මේට වඩා ප්‍රාණවත් වෙනවා. නමුත් අපි ඇත්ත කතා කළොත් අපේ මේ සංඝවල අපේ සංඝවල පෞල් සමහර විට දහස් ගණනින් ඇති. පෞල් සමාජිකත්වයේ ගත්තු ක්‍රිස්තියානිකාරයෝ සිය ගණනක් ඇති. නමුත් ඉරුදින දේව වන්දනාව තුල මේ කියන උල්පතින් පානය කරන මේ කියන මස්තකය වෙත මුදුන වෙත තමන්ගේ ජීවිත ගමන ඉලක්ක කරගත්තු ක්‍රිස්තියානිකාරයෝ කී දෙනෙක් ඉන්නවද? සරලව ඇහැව්වොත් සංඝයක 100ක් ගත්තොත් කී දෙනෙක් 100න් ඉරුදින වන්දනාවේ දේව වන්දනාවේදී මේ කියන උල්පතෙන් පානය කරනවද? මේ කියන මුදුන වෙත ගමන ඉලක්කගත කර ගන්නවාද? මෑත කාලේ මං හිතනවා ඔබේ මීසමෙත් පියතුමා ඔබට හඳුන්වා දෙන්නට ඇති නව දිව්‍ය පූජා සංග්‍රහය, නව පරිවර්තනය. ඒ පරිවර්තනය එක්ක ඔබට අපි හැමෝටම පූජා ප්‍රසාදවරු හැටියට අපිටත් ඔබටත් යම් නුහුරු බවක් දැනෙනවා. නමුත් ඒක ඇතුලේ එක්තරා ලස්සන වචනයක් මට ඒ වචනය එක්ක මේ මෙනෙහි කිරීම ඉදිරියට කරගෙන යන්න උවමනාවක් තිබෙනවා. ඒ වචනේ තියෙන්නේ දිව්‍ය සප්‍රසාදීය දිව්‍ය පූජාවේ දෙවන පූජා නියමයේ සෝස්ත්‍රයාගික යදුමේ අපි විශ්වාසයේ අභිරහස ප්‍රකාශ කරයින් පස්සේ පියතුමා කියන යාඥාවේ. එහෙයින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද පරිස්මරණය කරමින් මේ වචනය අපිට නුහුරු වචනයක්. සමහර විට පියතුමන්ලා හැටියට අපිටත් එකපාරම මේ වචනේ මොකක්ද මේ අදහස් කරන්න කියන එක ඒ වගේම ගිහියන් වල ඔබටත් ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති. ඇයි මේ අමාරු අපප්‍රංශ වචන මේ දිව්‍ය පූජා සංග්‍රහයට දාලා තියෙන්නේ කියලා.
ඇත්තටම ඒ වචනයට පෙර දිව්‍ය පූජා සංග්‍රහය ඔය කියන වචන මාලාව තිබුණේ මුලින් තිබුණා. එහෙයින් උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් කියලා. ඒ වචනේ අයින් වෙලා එහෙයින් උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් කියලා යෙදුණා. දැන් ඒක පරිස්මරණය කියලා වචනයක් එක්ක ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම අතීත සැමරුමක්, අතීත සිදුවීමක්, අතීතයේ සිදුවෙච්ච සුවිශේෂී අත්දැකීමක් වර්තමානයට ඒ අයුරින්ම රැගෙන ඇවිත් ඒ අතීතයේ සිදුවෙන මොහොතේ සිත් ප්‍රකාශ වෙච්ච බලයම අනුහසම මේ දැන් වර්තමානයේ ප්‍රකාශ වීමට ඉඩ සැලසීමයි. ඒකත් ටිකක් අමාරු ඇතිනේ ඔබට. මම මේ දැන් දීර්ඝ වශයෙන් කියපු දේ තේරුම් ගන්න. සරලව කිව්වොත් මෙහෙමයි. කිතුණු අපිට ගැලවීම දායක මොහොත සම්පාදනය වුණේ ජේසුස් සමිදානන් වහන්සේගේ ශ්‍රී කුරුසේ ජීවිත යාගය තුලින්. කුරුස ගස මත උන්වහන්සේගේ ලෙයින් ඒ පූජාව පියාණන් වහන්සේ වෙත ඔසවද්දී මේ මානව සංහතියම සකල විශ්වයම ගලවනු ලැබුවා. සකල විශ්වයටම ගැලවීම උදා වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත යාගය පියාණන් වහන්සේ වෙත පිදෙනකොට මේ මුළු විශ්වයේම පාපය වෙනුවෙන් උන්වහන්සේ වන්දිය ගෙව්වා. එය නිකම් වන්දි ගෙවීමක් පමණක් නොවේයි. ඒ වන්දිය ගෙවීම නිසා මේ සකල විශ්වයටම ගැලවීම සම්පාදනය වුණා. ඒ නිසා ඒ කුරුසියේ යාගයේ සිදුවෙන මොහොතේ සිදුවෙච්ච ගැලවීමේ සම්පාදනය, ගැලවීම ජනනය වීමේ අත්දැකීම ලේ වැගිරීමක් නැතුව අර කුඩා වටකුරු පූප සහ මිදි රස බින්දු කීපයක් මතට මේ වර්තමානයේ ඒ අත්දැකීමම ගෙනවිත් ඒ ගැලවීම පූජාසනය මත ජනනය වෙන්න සැලැස්වීමයි පරිස්මරණය කියලා කියන්නේ. අතීතය, වර්තමානය, අනාගතය තුන්කල් විනිවිද යා හැකි බලයක් ඒ ගැලවීම දායක සිදුවීමේ ඒ කයිරොස් නැත්නම් ගැලවීම දායක සිදුවීම ඒ මොහොතේ ජනනය වුණා. ඒ එතනින් නතර වුණේ නැහැ. ඒ උල්පත ගලන එක නතර වුණේ නැහැ. සභාව ඒ උල්පතෙන් නිතරම පානය කිරීමේ රහස ඉගෙන ගත්තා. මොකක්ද ඒ රහස? ඒ තමයි මේ පූප කැඩීම තුල එය පරිස්මරණය කිරීම. අතීත සිදුවීම වර්තමානයට ගෙනවිත් එය අතීතයේ සිදුවෙන මොහොතේ ජනනය වුණු ගැලවීමේ අත්දැකීමම ජනතාවට ඇතුළු වීමට ඉඩ සැලසීම. ඒ නිසා පරිස්මරණය කියලා කියන්නේ අතීතයට ගමන් කරලා අතීත සිද්ධියක් සිහිපත් කිරීමක් නොවේ. ඒ නිසායි මේ වචනය ඉවත් උනේ. ඒ විතරක් නෙමෙයි, අතීත සිද්ධියක් ස්මරණය කිරීමක්, මතක් කිරීමක් නැත්තම් එය හුදෙක් අතීත සිද්ධිය වර්ණනා කිරීමක්වත් නෙවෙයි. එය පරිස්මරණය කිරීමක්. ඒක අපිට මට කරන්න බැරි නිසා, ඔබට කරන්න බැරි නිසා තමයි ඒකට පරිස්මරණය කියන වචනය එය ගැඹුරු අර්ථයක් එක්ක මේ විදියට අපේ භාවිතාවට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔබ මම කරන දෙයක් නෙවෙයි. පරිස්මරණය කිරීම සිදු වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුහසිනුයි. ඒ නිසායි පූජා ප්‍රසාදිතුමා පූප සහ මිදිවුෂ පූජාසනයේ මත තබා ආත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධ උල්පත එයා තුලින් අනිත් අයට ගලනවා. හැබැයි අද හරිම සෝචනීයයි. මා මුලින් කිව්වා වගේ අපේ සංඝවල ගොඩක් දෙනෙක් මේ අත්දැකීමෙන් ඈත් වෙලා. දිව්‍ය සප්‍රසාදීය ස්වාමීන් වහන්සේගේ කේන්ද්‍රීය ඒ යොමුෙන් අපි ඈත් වෙලා. අපි හිතනවා දිව්‍ය පූජාව හැමදාම එක වගේ. ඒකේ කිසිම ජවයක් නැහැ. ඒකේ කිසිම ගතියක් නැහැ. මේ ළඟදී තරුණයෙක් කියනවා කිසිම වයිබ් එකක් නැහැ. තරුණයින්ගේ භාෂාවෙන් කිව්වහම අහවල් තැන අහවල් පාස්ටර්ගේ මෙහෙ නම් මුත වයිබ් එකක් තියෙනවා. ඒ වයිබ් එක අපේ පූජාවේ නෑනේ. අපේ පූජාවටත් ඒ වයිබ් එක ගේන්න බැරිද?
කොච්චර සිල්ලර තර්කද මේවා. දිව්‍ය සප්‍රසාදීය ස්වාමීන් වහන්සේගේ බලය අත්දැකපු සංඝයක් කවදාවත් මේ බාහිර දේවල් එක්ක දිව්‍ය සප්‍රසාදයේ සක්‍රමේන්තුවේ බලය හැල්ලු කරන්නේ නැහැ. සභාව තව අවුරුදු 2000ක් ගියත් සමිදානන් වහන්සේ දෙවන වර වඩිනතුරු මේ විදියටමයි පූජාව සිදු කරන්නේ. මේ විදියටමයි දිව්‍ය පූජෝත්සවය සිදු වෙන්නේ. මේ විදියටමයි ජනතාව දිව්‍ය සප්‍රසාදීය ස්වාමින් වහන්සේ වටා සාංගික වෙන්නේ. ඒකෙදි කවුද වයිබ් එක ඇති කරන්නේ? වයිබ් එක ඇති කරන කෙනා කවුද? යා පාස්ටර් කෙනෙක්ද? යාගේ මියුසික්ද? යාගේ වචනේද? ඒව නෙවෙයි අදාළ. පරිස්මරණයේ අත්දැකීම සමිදානන් වහන්සේගේ ආත්මයානන් අපාතර ඇති කරන තත්වයක්. අපි සාංගික වෙද්දී ඒ අත්දැකීම සම්පූර්ණ වෙනවා. අද ඊයේ විතරක් නෙමෙයි මීට 7 වර්ෂ ගණනාවකට ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නේම සභාව මූණ දීපු අභියෝගයක්. සභා ඉතිහාසයේ කියවද්දී අපිට පේනවා 12 වන සියවසේ පටන් ගන්නවා සභාවේ දිව්‍ය සප්‍රසාදීය ස්වාමින් වහන්සේට පහර දෙන ඒ ඉගැන්වීමට විරුද්ධ පටහැනි ඉගැන්වීම් ව්‍යාප්ත වෙන්න. ඒකටත් හේතු වෙන්නේ පූජක ඒ වගේම පූජකත්වය තුල හිටපු වැරදි මතවලින් උසිගන්වනු ලැබූ පිරිසක්. එක කට්ටියක් කියනවා ඔය දිව්‍ය සප්‍රසාදයේ කියා ඔබ සිදු කරන ඔය මෙහි ඇතුලේ ජීවමාන ජේසු ප්‍රකාශ වෙන්නේ නැහැ කියලා. තව කණ්ඩායමක් කියනවා දිව්‍ය පූජාව වෙලාවේ ඒ පදාර්ථයන් ඇතුලේ ජේසු ඉන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ දිව්‍ය සප්‍රසාද නිවහනේ තැන්පත් කෙරුවට එතන ජේසු නෑ කියලා සමහර අය කිව්වා. තව සමහර අය කිව්වා මේවා නිකම් බාහිර සලකුණු සංකේත විතරයි. එතනින් එහාට දෙයක් නෑ කියලා. උදේ යාඥාවට ආයේ යනකොට ඔහුගේ අභ්‍යන්තරයේ කැළඹිලා ඔක්කොටම වඩා වේදනාව දැක්ක හීනේ කිසිම අල්ප මාත්‍රයක්වත් මතක නැහැ. හැබැයි දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉස්සරහා යාඥා කරද්දී එක දෙයක් විතරක් ඔන්න මතක් වෙනවා. එක නම තෝමස් කියලා නමක්
මතක් වෙනවා. මේ හතරවන උර්බානුපාප වහන්සේ දිව්‍ය සප්‍රසාදයේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මොකටද මට මේ තෝමස්ව මතක් කරන්නේ? කවුද මේ තෝමස්? මේ තෝමස් සුද්ධ බයිබලයේ ජේසුස් සමිදානන් වහන්සේ උත්තානෙන් පසු ප්‍රකාශ වෙද්දී තම ඇලයට අත තබා තුවාලවලට ඇඟිලි බහා ඒ අත්දැකීම ලැබුවොත් විතරක් විශ්වාස කරනවා කියපු සැක කරපු තෝමස් ගැනද මේ කියන්නේ කියලා ස්වාමීන් වහන්සේගෙන් අහනවා. නෑ, ඒ තෝමස් ගැන නෙවෙයි. යාඥාවේදීම ඔහුට අනාවරණයක් ලැබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර විශ්වවිද්‍යාලය කියලා. මේ බලාගෙන යනවා නිග්‍රහ කරලා දෙන්න පුළුවන්ද කියලා මේ හතරවන උර්බානුපාප වහන්සේ ඇක්වයිනස් සී තෝමස් තුමාගෙන් ඉල්ලනවා. ඇක්වයිනස් කියලා කියන්නේ මහා ප්‍රඥාවන්තෙක්. ඔහුගේ ප්‍රඥාව, දාර්ශනික නුවණ, දේව වචනය ගැන තිබුණු පරිණත දැනීම මේ හැම අත්දැකීම පාපවහන්සේව හමු වෙලා යාගේ විශ්වවිද්‍යාලයට යන අතරේ මම දැන් ගිහිල්ලා මගේ සියලුම දාර්ශනික පොත් ඔක්කොම පොත් ටික දිග අර ගන්නවා මේසේ. හැබැයි සෑහීමකටපත් වෙන්න බෑ. මේවා නිකන් හිස් වචන විතරයි. මේවා නිකන් දාර්ශනික අදහස් විතරයි. මේවා නිකන් මගේ මොළෙන් මට එන අදහස් විතරයි. මේකක් ගැන මහා බ්‍රහස්පතින්දා දවසකම දිව්‍ය සප්‍රසාදයේ ස්වාමීන් වහන්සේ පූජාසනෙන් අරගෙන පීඨකේ තැන්පත් කරද්දී ගායනා කරනවා ජය හඬින් සිරි දේහි තුම්ලේ දාබිරහස කියලා. ක්‍රිස්තු වර්ෂ 1260 දී මේ ගීතය නිර්මාණය කරනවා. මේ ගීතයේ ඒ මුල් වචන ඒකේ පද ගණනාවක් තියෙනවා. තෝමස් ඇක්වයිනස් තුමා උන්වහන්සේගේ සුවචරිතා ප්‍රදානවලදී ලියලා තියෙනවා මේ අත්දැකීම. ඔහු කියනවා මම දන්නේ නැහැ. මම වාඩි වුණා මේ වචන මා තුළට ගලාගෙන ආවා. හැබැයි අන්තිම පද දෙක කවුද මගේ අතාරගෙන ලිව්වා කියලා මට දැනුණා. මොනවද මේ අන්තිම පද දෙක? tantum ergo sacramentum veneremur cenui
ආ උතුම් මේ අවිරහස දෝත් මුදුන් දී වඳිමු. මෙන්න මේ වචන ටික අන්තිම පද දෙක තෝමස් ඇක්වයිනස් තුමා කියනවා මම දන්නේ නැහැ. කවුද මත අරගෙන ඒක ඒ විදියටම ලියවුණා. එක වචනයක්වත් කපා කොටා ඉවත් කරන්න සිදුුනේ නැහැ කියලා. ඒ වචන තමයි අද අපි මේ දිව්‍ය සප්‍රසාදී ආශිර්වාදයේදී ගායනා කරන්නේ. ආ උතුම් මේ අභිරහස දෝත් මුදුන් දී වඳිමු. මේ වගේ අභිරහසක් තව ලෝකේ තියෙනවද? මොකක්ද අභිරහස? විශ්වීය රජානන් කුඩා වටකුරු පූපේක කුඩා වෙලා. මේක අභිරහසක් නෙමෙයිද? ඔබ වහන්සේ මේ මුළු ලෝකේම මේ විශ්වයේම ස්වාමින් වහන්සේ. නමුත් අභිරහස නම් එවැනි විශ්වීය රජානන් වන ඔබ වහන්සේ මෙවැනි කුඩා වටකුරු පූපේක කුඩා වුණේ කොහොමද? ඒ අභිරහසක් නොවේයිද? බහැර වේ පුරාණ තේවා දැන් පිදේ පිදු මම. මේ මුළු විශ්වය පටන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සු දෙවියන් කියලා කොච්චර දේවල් වලට වැඳුම් පිදුම් කරලා තියෙනවද? ගස් ගල් වලට, ඉර හඳට, තාරකා වලට, ස්වභාවික වස්තුන්ට, ආකාශ වස්තුන්ට මිනිස්සු වැඳුම් පිදුම් කරා. පුරාණ ගිවිසුමේ සතෙකුගේ ලේ වලට, ඒ පූජාසන මත මිනිස්සු වැඳුම් පිදුම් කරා. දැන් මේ අභිරහස අප ඉදිරියට වැඩම කරන මොහොතේ අර ඔක්කොම බැහැර වේ. පස්සට යනවා. දිව්‍ය සප්‍රසාදීය ස්වාමීන් වහන්සේ වැඩම කරද්දී අර සියල්ල පස්සට ගිහිල්ලා මෙන්න විශ්වීය නමස්කාරය තුල වන්දනාවට පාත්‍ර වෙනවා. දුබල වූ ඉඳුරන්ට පිහිට වේ විශ්වාසය. ඇත්තටම මේ අපේ දුබල පංචේන්ද්‍රියන් තුලින් මේ අපේ ඇස් කන් නාසය අපේ මේ ශරීරයේ මේ අවයව තුලින් පියවි ඇසෙන් දකින දෙයට වඩා විශ්වාසයේ ඇසින් හත්වන ඇසින් අපි දකින දේ කොච්චර බලගත් අත්දැකීමක්ද? ඒ අත්දැකීම තමයි දිව්‍ය සප්‍රසාදීය නවෝදය කියලා කියන්නේ. අපිට මේ මූලාශ්‍රය වෙත එන්න ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ. ඔබේ සංඝේ කුඩා කිතුණු සංඝේ කොට්ටාසේ පූජාවට යන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔබට යාව මේ මූලාශ්‍රයට මේ කියන අභිරහසට මේ කියන අත්දැකීමට අරගෙන එන්න පුළුවන් නම් ඒක තමයි ඔබ කරන උතුම්ම පූජාව. ඔබේ දරුවා තරුණ පුතා දුව ඉරිදට පූජාවට එන්නේ නැතුව වෙන කොයි හරි යනවා නම් පූජාවේ වටිනාකම කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ කියන නවෝදය. ඉරු දිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වළංගු කරව සබත සුද්ධ ලෙස ගත කරව ඉරු දිනත් ණය මංගල්‍ය දිනත් මුළු පූජා ආරාධනා ඇසව කියලා සභාව අපිට කිව්වේ දසපනතත් මුල් කරගෙන මේ අභිරහසේ මේ උල්පතේ මේ මස්තකේ ප්‍රකාශ වෙන සමිදානන් වහන්සේ තුල සාංගික වෙන්නයි. මේ සංසංගයක් ගොඩ නැගින්නේ එතනයි. සංගේ රහස එතනයි. බලේ රහස එතනයි. ජීවනයේ රහස එතනයි. ඒක මග හැරුණොත් මුළු ජීවිතේම සබහා ජීවිතේම අඳුරු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1264 ඔය කියන උර්බානුපාප් වහන්සේත් ස්වර්ගස්ත වෙනවා. ඒ වගේමයි ඒ කාලේම තෝමස් ඇක්වයිනස් තුමත් ස්වර්ගස්ත වෙනවා. හැබැයි මේ පාප් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා ලස්සන දෙයක් කරනවා. මුළු ලෝකේම දිව්‍ය සප්‍රසාද වහන්සේ පෙරටු කරගත් පෙරහැරක් යන්නට ඕන. දිව්‍ය සප්‍රසාදීය මංගල්‍යයේ උත්සවාකාරයෙන් සමරන්නට ඕන. දිව්‍ය සප්‍රසාද වන්දනාවට ජනතාව නිරන්තරයෙන් පෙළගස්වන්න ඕන කියලා නියෝගයක් දීලායි උන්වහන්සේ ස්වර්ගස්ත වෙන්නේ. අවුරුදු 3යි මේ වයෝවෘද්ධ පාප් වහන්සේව සුද්ධෝතම පියතුමාව දෙවියන් වහන්සේ යොදාගත් ආකාරය කොච්චර ලස්සනද? තෝමස් ඇක්වයිනස් තුමාව මෙහෙවපු ආකාරය කොච්චර ලස්සනද? මේ යුගයේ ඒක කළ යුතු පිරිස අපි පූජා ප්‍රසාදීවරු විතරක් නෙමෙයි පූජක ගිහි පැවිදි අපි ඔක්කොම මේ අත්දැකීමෙනුයි පෝෂණය ලබන්නට ඕන. බලගැනීමට ඕන. ඒ අත්දැකීම වෙත අප රැගෙන යන්න කියා අපි සමිදානන් වහන්සේට ආයාචනා කරමු. ආමේන්.
දේව වචනයෙන් පෝෂණය වුණු අපි දැන් මරියුදාන ගියේ හැඳින්වීමට සම්බන්ධ වෙමු. ලූක් සුවිශේෂයේ සඳහන් මෙම ගීතය දෙවියන් වහන්සේ තමාට දුන් මහඟු වරප්‍රසාදයට ප්‍රශංසා කිරීම පිණිස දේව මාතාවන් විසින් ගායනා කළ ස්තෝත්‍ර ගීයකි. තම දිවියට උදා කර දුන් මෙම මහඟු වරප්‍රසාදය එනම් දෙව්මව් වීමේ මහඟු වාග්යට එතුමිය හදපත්ලෙන් නැගුණු නිහතමානී සතුට මේ ගීතය තුලින් විද්‍යාමාන වේ. ජපමාල දේව මාතාවන්ට කැප වූ මෙම ශුද්ධ භූමිය තුල සිට අපිද මරියතුමිය සමග මෙම ගීතය ගායනා කරමු. මරියතුමිය සියල්ල තම සිතේ නිදන් කර මෙනෙහි කරමින් සිටියාය. සියලු දෙනා නැගිට සිටින්න. One
දැන් අපගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් යාඥා කරමු. විශ්වාසකින්ගේ ඇදුම්. ශුද්ධ සභා මාතාව වෙනුවෙන් යදිමු. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියතුමන් ආශිර්වාද කර සත්‍ය විශ්වාසයට කැඳවුම් ලැබූ සියලු කතෝලික බැතිමතුන් ශුද්ධෝ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිටෙන් ශක්තිමත් කරන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව අප රට වෙනුවෙන් යදිමු. අප රට පාලනය කරන සියලුම ජනනායකයින් ආශිර්වාද කර නිවැරදි දැක්මකින් හා දූරදර්ශීව තීරණ ගන්නට ශුද්ධෝ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිට තුල ඔවුන් සැම ධෛර්යමත් කරන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව අප රදගුරු පදවිය වෙනුවෙන් යදිමු. විමල් සිරි ජයසූරිය නැමැති අප රදගුරුතුමන් ආශිර්වාද කර බොදුනු පරිසරයක විසිරි සිටින අප කතෝලික ජනතාවටද ලෝකයට ආලෝකයක්ද පොළවට ලවණක්ද වන්නට අවශ්‍ය වරම් ශුද්ධෝ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිටෙන් ලැබෙන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව අප මීසම වෙනුවෙන් යදිමු. නිරංජන් නැමැති අප මීසම් සේවක පියතුමා ආශිර්වාද කර දිව්‍ය සප්‍රසාදයේ දිවියක් තුල ශුද්ධ වූ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිටෙන් අප සැම ආදර්ශවත් කිතුණු සංඝයක් බවට පත් කරන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව රෝගාතුර වූ සැම වෙනුවෙන් යදිමු. විවිධ රෝගාබාධ නිසා පීඩා විඳින අප මීසමේ සියලුම රෝගීන් හට ශුද්ධෝ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිට තුල සුවයද වේදනාවන් දරා ගැනීමේ ශක්තියද ලැබෙන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව මලා වූ සැම වෙනුවෙන් යදිමු. වසර ගණනාවක් මෙම සංඝය තුල දෙවිඳුන්ට සේවය කළ අප අතරින් වියෝ වූ සෑම දෙනාටම ශුද්ධ වූ ජපමාල මාතාවන්ගේ ඇදුම් පිහිට තුල දෙවිඳුන් වතට වත දැකීමේ වාග්ය ලැබෙන පිණිස ස්වාමිනී අපේ ආඥා සවදාල මැනව මොහොතක් නිහඬව අපගේ පුද්ගලික අවශ්‍යතාව වෙනුවෙනුත් යාඥා කරමු. කිතු සමිදානන් වහන්සේ අපට උගන්වා වදාළ යාඥාවෙන් දැන් අපි ස්වර්ගීය පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවිදි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් වේ.
පිහිද කමා කළ මැනව ආවස්ථාන අස්වීමට අපරිණ නොදී අයාපතින් අප මුදාගත මැනව යාඥා කරම් දෙවී සමිදානනී සුරදූතයා සැලකල වචනෙන් ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යා වීම දැනගත් අප උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ කුරුසිය මගින් මාංශස්ථානෙන් මහිමතාවත් කරගන්නා ලෙස භාග්‍යවත් කන්නේ මරියොත්තමාවන්ගේ යාඥා පිහිටෙන් ඔබ වහන්සේගේ වරප්‍රසාදයෙන් අප ආත්මයෙන් නිර්දාණය කළ මැනව මේ කිව්දේ ඔබ වහන්සේ හා අශුද්ධාත්මයන්න් සමග එක්ව වැඩවසන්නා වූ අප සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ප්‍රේමවන්තේනි අතිශුද්ධ වූ සත්ප්‍රසාදීය සමිදානන් වහන්සේව අප මැදයට පිළිගන්නට යන මොහොත අපේ සිත් සදන් සූදානම් කරගනිමු. උන්වහන්සේව අප මැදයට පිළිගැනීමට අපි ඊටමත් භක්තියෙන් දනෙන් මැටිමු. ගායන ගීතිකාවට අපි සම්බන්ධ වෙමු.
ප්‍රේමවන්තයනි අපි හැම කෙනෙක්ම සප්‍රසාදීය ජේසු දිහාවට අපේ දෙනෙත් යොමු කරමු. මීට අවුරුදු 2000කට කලින් ඔබට මට ගැලවීම ගේන්න කුරුසේ එල්ලුණු ජේසු. ක්‍රිස්තු වර්ෂ 1261 දුර්වලව අසරණව හිටපු හතරවනි උර්බානෝ පාප්තුමාට සිහිනෙන් කතා කරපු ජේසු තමුන්ගේ ප්‍රඥාව මත හැකියාව මත කුසලතාව මත ජීතිකා හදන්න ගිය තෝමස් ඇක්වයිනාස්තුමාට අසරණ වෙලා ඉන්න වෙලාවේ අතින් අරන් ගීතිකාව ලියපු ජේසු. ඒ හැමතෙම වැඩියේ ලෝකයේ මවලා පුංචිම පුංචි කුඩා පූපේ තුල සැඟවිලා ඉන්න ජේසු. ඔබත් මමත් ඉස්සරහා මේ මොහොතේ ජීවමාන වෙලා අපේ දේවස්ථාන සංඝවලත් විවිධාකාර පුජ්‍යලයෝ ඉන්නවා. තමුන්ගේ ධනය බලයට හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා හිතන. හැබැයි ඒ හැම කේට්ටම වෙඩිහින් මස්තකයේ වෙලා ඉන්න ජේසුයි ඔබ මම ඉස්සරහා ඉන්නේ. අපේ දේවස්ථාන සංඝයේ ඉන්න දුර්වල දුබල අසරණ පුජ්‍යලයන්ට උල්පතක් වෙන ජේසුයි ඔබ මම ඉස්සරහා ඉන්නේ. ජේසුගෙන් අපි ඉල්ලමු. ස්වාමිනේ මම දුර්වලයි අසරණයි. මගේ දැනුම මගේ ධනය මගේ බලය මගේ හැකියාවන් ඔබ වහන්සේ ඉස්සරහා තියද්දී හරියට දූවිල්ලක් වගේ. හැබැයි ඔබ වහන්සේ දූවිලිත් ප්‍රයෝජනයට ගන්නවනේ. හරියට හතරවන උර්බානු පාප්පු වහන්සේ අවුරුදු 3යි පාප්තූරේ හිටියේ. හරිම වයසයි. හැමෝම හිතුවා මුකුත් කරගන්න බැරුව යයි කියලා. හැබැයි උන්වහන්සේ තුලිනොත් ඔබ වහන්සේ ලස්සන වැඩක් කෙරුවා. අද අපේ දේවස්ථාන සංඝයේ ඉන්න හැම කෙනෙක්ටම ඔබ වහන්සේ කතා කරන්න එදා ඒ තෝමස් ඇක්වයිනාස් මුනිතුමාගේ අතින් අල්ලලා ලියපු ගීය අපේ හදවත්වල ලියන්න ජේසු. පරණ තේවා නෙමෙයි ඔබ වහන්සේට විතරමයි වැදුම් පිදුම. ඔබ වහන්සේ විතරමයි අපේ ජීවිතයේ උල්පත. ඔබ වහන්සේ තුලින් පමණමයි අපේ ජීවිතයට උත්තර දෙන්නේ කියලා. ඔබ වහන්සේ අද අපිට කියලා දෙන්න ජේසු. අපේ දේවස්ථාන සංඝයේ මුදුනත ඔබ වහන්සේ වෙන්න. අපේ දේවස්ථාන සංඝයේ උල්පත ඔබ වහන්සේ වෙන්න. එකම කුසලානෙන් පානය කරන එකම පූපයෙන් අනුභව කරන අප තුල එක සිතක් ඇති කරන්න. මුළු ගමම එක මිටට ඔබ වහන්සේ ගාවට ඔබ වහන්සේගේ ආයුධ කරගන්න ජේසුනේ. මේ සන්ධ්‍යාවේ අපි හැම කෙනෙක්ගේම පැතුම එකයි. දීව සප්‍රසාදී අවබෝධය අපේ ජීවිතවලින් අපේ දේවස්ථාන සංඝවලින් අපේ ඔබ වහන්සේ ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන ඒ සදාකාල
වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේ යාඥා කරම්ම. දෙවි සමිදානනි නව ජීවනය දානය කරන මේ ප්‍රසාද නිධානයේ මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ උණුසුම අපට දැනෙන්නට සැලැස්සුව මැනව. ඔබ වහන්සේගේ රාජ්‍යයේ ආනන්දය පුල පුලා පතා සිටින්නට අප සිත් ජුවලිත කළ මැනව. මේ කිව්දේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. सर्वदया बरऊ जेसुनी पापियों आपट दया विनवा सुंदे स्वामी सर्वदया දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. සැබෑ දෙවියන් වහන්සේද සැබෑ මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරුවෝ ජේසුස් ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී හෘදය ආශිර්වාදිත වේවා. පූජාසනයේ දේව ප්‍රසාද නිදානෙහි ජේසුස් ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා. සැනසිලිදායකයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ ආශිර්වාදිත වේවා. උත්තම දේව මාතාවන් වන අතිශුද්ධ මරිය වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය ආශිර්වාදිත වේවා. කන්‍ය මාතාවන්ගේ මරියා යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ වෘත ශුද්ධවත් පති වූ සුදෝජු සේතුමා ආශිර්වාදිත වේවා.
වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි ආශිර්වාදිත වේවා. ගරු පියවරුනි මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපගේ දේවස්ථානයේ කැප කරලා තියෙන ශුද්ධ වූ ජපමාල දේව මාතාවන් වහන්සේගේ දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය හෙට දිනේදී සමරන්නට සූදානම්ව සිටින අපි අද මේ සහභාගී වුණේ ඊට පෙර දින සන්ධ්‍යා මෙහෙයටයි. ඔබට සේවය කරන පූජා ප්‍රසාදින් වහන්සේ වන මම මේ අවස්ථාවේ ඉදිරිපත් වූයේ අද දිනය දේවාශිර්වාදයෙන් පිරුණු එකක් කරගන්නට සහාය වුණු සියලු දෙනාට ස්තුතියි කියලා කියන්නටයි. ප්‍රථම ස්ථානයේ අපි මහෝත්තම වූ දෙවි පියාණන් වහන්සේට ස්තුතියි කියලා කියමු. අපි පෙර දිනවලදී යාඥා කළ ආකාරයටම නුවණ කාලයේදී වගේම අදත් අපිට යහපත් කාල ගුණයක් ලැබුණා මේ සන්ධ්‍යා මෙහෙය ස්වාමින් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් සිදු කරන්නට. ඒ ත්‍රිත්වයක දෙවොත්මැරන් වහන්සේට දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවායි ප්‍රශංසා වේවා කියලා අපි යාඥා කරමු. ඒ වගේම ශුද්ධ වූ ජපමාල දේව මාතාවන් වහන්සේට ස්තුතියි කියලා කියමු. එතුමිය අපගේ නිරන්තර පිහිට ආධාර මාතාව. එතුමියගේ මධ්‍යස්ථකම අපි ඉල්ලන්නාseම එතුමියට අපි ස්තුතියි කියලා කියමු. අද දින සන්ධ්‍යා මෙහෙයේ ප්‍රධාන මුලසුන හෙබ වූයේ හලාවත දිසාවේ දිසානායක ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමා. උන්වහන්සේට අපි සියලු දෙනාම ස්තුතියි කියලා කියනවා. එමෙන්ම නුවාන කාලයේ පුරාවට වගේම අද දින සන්ධ්‍යා මෙහෙයවමින් මට උදව් කළ හලාවත සාන්තාන්තෝනි උසස් අධ්‍යාපන ආයතනයේ උප අධ්‍යක්ෂක ගරු ධනුෂ්ක මදුෂාන් පියතුමාටත් දිව්‍ය සම්සාද වහන්සේ ඉදිරියේ කෙටි භාවනාව සිදු කළ අඹ කඳවිල මීසමේ සේවය කරන ගරු ශිහාන් පියතුමාටත් මම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම සෑම විටම මට උදව් උපකාර කරන අද දින මාගේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණ ඉන්න හලාවත දිසාවේ සියලුම ගරු පූජා ප්‍රසාදින් වහන්සේලාටද ක්ලැරේසියානු නිකායේ ගරු පියතුමාටද පැමිණි සහෝදරතුමන්ලාටද අපිත් එක්ක සහභාගී වන සියලුම ගරු කන්‍යා සොහොයුරියන්ටද අපගේ ගමෙන් බිහි වුණු ගරු කන්‍යා සොහොයුරියටද මම ස්තුතියි කියලා කියනවා. බොහෝ සූදානමකින් පසුව මේ සන්ධ්‍යා මෙහෙය මෙලෙස සාර්ථක කරගන්නට අපිට පිහිට වූ අද දේව ජනතාව
හරියට සංවිධානය කරපු දේවස්ථානයේ සියලුම දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ටද දවස් ගණනාවක් රාත්‍රී ගණනාවක් පුරුදු වීමෙන් පසුව ස්වාමින් වහන්සේට ප්‍රසන්න ජනවන්දනාවක් කරන්නට ගීතිකා කණ්ඩායම මෙහෙ වූ සියලු දෙනාටද ගීතිකා කියපු සියලු දෙනාටම මම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම දේවස්ථානයේ සේවය කරන සංක්‍රීස්තියන් මහතුන් දෙදෙනාටද පූජා උදව් දරුවන්ටද මේ සියල්ල සංවිධානය කරගන්නට අපිට අතහිත දුන් දේවස්ථානයේ සියලුම දායක මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද මම ස්තුතියි කියලා කියනවා. හෙට දින මංගල්‍ය දිනේ මංගල්‍ය මහා ගායනා දිව්‍ය පූජාව උදෑසන 7යි කාලට පැවැත්වෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා වේලාවට දිව්‍ය පූජාවට පැමිණෙන්නටයි කියලා. ඒ වගේම උදෑසන 11ට දිව්‍ය පූජාවක් පැවැත්වෙනවා. ජපමාල දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාව රැගෙන ගමේ සංචාරය කිරීම වීදි පෙරහැර යාම සවස 3:30ට ආරම්භ කරනවා. සියලු දෙනාම ආරම්භක මොහොතේ සිට ඊට සහභාගී වන්නටයි කියලා ඉල්ලා සිටිනවා. වීදි මාර්ග දෙපස සරසා පිරිසිදුව තියන්නටයි කියලා ඔබට මතක් කර සිටිනවා. මේ මෙහෙන් අනතුරුව මේ මණ්ඩපයට කවුරුත් මල් ගලවන්නටවත් ඡායාරූප ගන්නටවත් ඇතුළට ඒමෙන් වළකින්නටයි කියලා සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපගේ මේ සන්ධ්‍යා මෙහි වැඩ කටයුතු අවසන් කරමින් අපි දැන් අවසාන ගීතයට සම්බන්ධ වෙමු.
දෙදි මම